හොර සල්ලි ප්‍රශ්න තියෙන්නේ අපිට විතරක් නෙවෙයි. යුරෝවලටත් ඒක එහෙම්මමයි. යුරෝපියානු මහබැංකුවේ තියෙන මේ පර්යේෂණාගාරයට තියෙන්නේ එකම එක ප්‍රධාන ඉලක්කයයි. ඒ මොකක්ද දන්නවද? ව්‍යාජ යූරෝ නෝට්ටු හඳුනාගන්න එක. මේව දෙනවනම් ඔයාලා ඕන දෙයක් කරනවානේ. මිල්ක් චොක්ලට් පිරුණු ක්‍රීම් තැවරුණු මෙලිබන් රියල් චොක්ලට් ක්‍රීම් බිස්කට්. ඒ කියන්නේ හොර සල්ලි හොයන එක. මෙතන ඉන්නවා ඒකට විශේෂඥ දැනුම තියෙන අයෝ. ඒ වගේම ඒ කට්ටිය ත්‍රිමාන ශුද්‍ර අන්වීක්ෂ එතකොට අධිසංවේදී මිනුම් උපකරණ ඇතුළු විශේෂ තාක්ෂණික උපකරණත් පාවිච්චි කරනවා ඒ හොර සල්ලි හොයන්න. මේ ඉන්නේ එරික් ලැංගුයිලාට්. එයා ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳ විශේෂඥයෙක්. එයා කියන්නේ යුරෝපා සංගමය මගින් ඔවුන්ට ලබා දෙන සැකසහිත නෝට්ටු අධි තාක්ෂණය සහ ඔවුන්ගේ දැනුම භාවිතයෙන් විශ්ලේෂණය කරලා හොර නෝට්ටු තහවුරු වුණාම ඒවායේ තියෙන ලක්ෂණ හඳුනාගත හැකි පහසු ක්‍රම පොලිසීන් වලට දැනුම් දීම සිදු කරන එක තමයි එයා කරන රාජකාරිය කියලා. ඉතින් 2020 වසරේදී තමයි ඉතිහාසයේ අඩුවෙන්ම හොර නෝට්ටු ලැබිලා තියෙන්නේ. 2020 අවුරුද්දටම 4,60,000ක් තමයි හොර මුදල් නෝට්ටු ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ යූරෝ 4,60,000ක් නෙමෙයි විවිධ වටිනාකම් වල නෝට්ටු 4,60,000ක්. ඉතින් යුරෝපියානු මහ බැංකුව තියෙන්නේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වල. ඒ බැංකුවේ හොර මුදල් නෝට්ටු හඳුනා ගැනීමේ ඒකකයේ වැඩ සිද්ධ වෙන හැටි තමයි මේ.